ගෙවල් වල ප්‍රශ්න ගොඩක් අඩුයි කටවහගෙන එක ඉන්නවනේ. එකක් කිව්වොත් අනිත් පැත්තෙන් 60ක් විතර කියන්න නැද්ද අපේ ගෙවල් වල? කොහෙද සමතය? කොහෙද මෛත්‍රිය? එකට එක කියන එක නවත්තන්න පුරුදු වෙන්න. එකට එක කරන එක නවත්තන්න. මම හවර තාත්තගෙන් කවත් අන්තිමට කොල්ල අරගෙන මගේ පුතේ කියලා තුරුල් කරගත්තා. එක දවසක්වත් නැහැ. අර බෙදාගෙන ඉන්නව නේද ගෙවල් වල? මේ තාත්තා සැරට ඉන්නව අම්මා බුර්ලට ඉන්න. අනේ කවුද ඔය කියන්නේ? හදාගත්ත මනස්ගත වෙන්නේ දරුවෝ ඈත් වෙන එක විතරයි. මම අපේ තාත්තලාට කියනවා පැත්තොන්ගේ අර බජාර් භාෂාවෙන් කියන්නේ ආතල්. පැත්තන්ගේ ආතල් හින්දා දරුවෝ නැති කරන්න එපා. ඒ මොකද්ද? දරුවොත් එක්ක බත් කටක් කාලා බුදිය ගන්න තියෙන වෙලාව කොහෙවත් යන්නේ උන් එක්ක බොණ්ඩ දා ගන්න එපා. බිරිඳයි දරුවෝ එක්ක ගෙදර ඉන්න තියෙන වෙලාව කොහෙවත් යන මිනිස්සුන්ගේ පාටි වලට ගිහිල්ලා වැඩක් තියෙනවා. එක බිරිඳයි දරුවෝ එක්ක ඉන්න නිදා ගන්න බත් ටික කන්න වැළඳ ගන්න තුරුල් කර ගන්න තියෙන වෙලාව හම්බ කරන්නම යට කරන්න එපා. මේව නම් පුරුදු වෙන්න වෙනවා පින්නතුනේ. මේවා පුරුදු වෙන්නේ නැතුව නේ කටින සිවුර කිල්ලක් වැඩක් තියෙනවා. මෙව්ව ගෙදරක නැත්තම් චෛත්‍ය ගෙඩි පිටින් කිල්ලක් වැඩක් තියෙනවා. මේවා තියෙන්න ඕන පින්නතුනේ. ගෙදරක ආදරය තියෙන්න ඕන. ගෙදරක ව්‍යාපාදේ නැති කරන්න පළමු තැන ගෙදර වෙන්න ඕන.